කොහොමද ඉතින් ගොඩ දවසකින් ඔයාලා බලන්න ලස්සන පොතක් අරගෙන ආවන්න. ඉතින් එන්නකෝ මේ පොතේ විස්තර චුට්ටක් දැනගන්න. පොතේ නම තමයි රුද්‍රාක්ෂ. මේ පොත ගැන කිව්වොත් අద్භූත හා ආත්මීය අර්ථයෙන් ගැඹුරු කතාවක්. මේ ලස්සන පොතේ ලේඛිකාව වන්නේ ප්‍රාර්ථනා බණ්ඩාර. ඇත්තටම පොත හරිම ලස්සනයි. පොතේම තියෙනවා අහිංසකාවියකට පෙම්බැඳි රාක්ෂ කුලයේ හැඩකාරයා. ඔහු නමින් රුකේෂ් අනුත්‍ර ගජසිංහ. ආගරපතන ග්ලාස්ගෝ වතුයායේ කළමනාකරු ප්‍රතාප් ගජසිංහගෙත් මන්දනා ප්‍රභූ ආරච්චිගෙත් එකම පුතා ඔහුය. විටක ඔහු රුද්‍රාක්ෂ විය, විටක ඔහු රුද්‍ර විය. අසමසම රාක්ෂ කුලයේ හැඩකාරයා ඔහුය. ඉන්දින් මේ ඔහු වටා ගෙතුණු ඔහුගේ කතාවයි. මේ මිහිතලයේ 21 වන සියවසේ පහළ වූ රාවණා කුලයේ මහා අසමසම වීරයාගේ කතාව මේ. ඇත්තටම එහෙම තමයි. හරිම ලස්සනයි මේ කතාව. මේ කතාවේ මූලිකම අවධානය යොමු කරන්නේ රාවණ රජතුමාගේ කාලය පිළිබඳව. ඒ කියන්නේ ඉතිහාසය. તો රාවණ රජතුමානේ ඔය විශ්ව ශක්තියෙන් වැඩ අරගෙන තියෙන්නේ. තාරකා දොරටුව පිළිබඳ විස්තර අන්න ඒවා තමයි මේ කතාවේ ගොඩක්ම සඳහන් වෙන්නේ. හරිම ලස්සනයි. මාරම ලස්සනයි කියවගෙන යද්දී. රුකේෂ් කියන චරිතය ගත්තොත් ටිකක් අහංකාරයි. චුට්ටක් නහයට නැති චරිතයක්. හැබැයි හරිම පිළිවෙලයි. දෙමව්පියන්ට ආදරය කරන හැමෝටම ගරු කරන චරිතයක් තමයි රුද්‍රාක්ෂ. ඉතින් එයාට ආදරයට කියන්නේ රාක්ෂ කියනවා, රුද්‍ර කියනවා. ඔහොම එයාට නම් ටිකක් තියෙනවා. මෙයා තමයි මේ කතාවේ ඉතින් ප්‍රධාන චරිතය. මේ අතරට එනවා තිහස්නා සහ සහස්නා. ඉතින් මේ දෙන්න අක්කලා නංගිලා. ඉතින් මේ කතාවට මේ දෙන්නත් ගොඩාක් සම්බන්ධයි. මේක ආත්මීය කතාවක්නේ. ඉතින් ඔයාලා කියවලා බලන්න. මේ කතාව ගැන චුට්ටක් කිව්වොත් රුකේෂ් එන්නේ ඇමරිකාවේ ඉඳන් ලංකාවට චුට්ටක් නිදහසේ ඉඳලා යන්න. ඒ උනට නිදහසේ ඉඳලා යන්න වෙන්නේ. මොකද මේ බංගලාව පුරාවටම තියෙන්නේ අద్භූත බලපෑම්. මෙයා ආව ගමන් කරන්නේ මේ අద్භූත බලපෑම් මෙල්ල කරන එක. මෙයාට එතනින් පස්සේ ඉඳන්ම ওই සිද්ධි තමයි තියෙන්නේ. අద్භූත බලපෑම් එක්ක සටන් කරන්න තමයි මෙයාට තියෙන්නේ. මේ අద్භූත බලපෑම රුද්‍රාක්ෂට එන්නේ ගියාත්මෙ ඉඳලා. ගියාත්මෙ පරිගැනීමක් තමයි මේ රුද්‍රාක්ෂගේ පස්සෙන් එන්නේ. ඒක එසේ මෙසේ පරිගැනීමක් නෙමේ. ඒ වගේම මේ පොතට අපේ සිංහල වෙදකම ඇතුළත් කරලා තියෙනවා. ඒක හරි ලස්සනට පැහැදිලි කරලා තියෙනවා ප්‍රාර්ථනා. හරිම ලස්සනයි. මේ කතාව ඇතුළේ ඉන්න චරිත ගත්තොත් එක්කෙනාට එක්කෙනා වෙනස්. ඒක හරි ලස්සනට පැහැදිලිව ලියලා තියෙනවා. රුද්‍රාක්ෂ කියන්නේ රාවණ රජුගේ පුරුකක්. ඉතින් ඒක කොහොමද වෙන්නේ කියලා බලන්න මේ පොත කියවන්න ඕනේ. ඒ වගේම තමයි අద్භූත බලපෑම් කොහොමද විශ්ව ශක්තියෙන් මර්ධනය කරන්නේ? පිල්ලි කොහොමද විශ්ව ශක්තියෙන් මර්ධනය කරන්නේ? එතකොට තාරකා දොරටුව කොහොමද ගවේෂණය කරන්නේ? මරුණු මිනිස්සෙකුට කොහොමද විශ්ව ශක්තියෙන් පණ දෙන්නේ? ලෙඩසුව කරන්නේ? අන්න ඒ වගේ රසවත් සිද්ධි, ගැඹුරු සිද්ධි හැමදේම සංකල්පණය වෙන ලස්සන පොතක් තමයි රුද්‍රාක්ෂ කියන්නේ. ඉතින් ඔයාලට මම චුට්ටයි කිව්වේ. ඔයාලා මේ පොත අරගන්න. කියවලා බලන්න. හරිම ලස්සන පොතක්. ප්‍රාර්ථනා හරිම ලස්සට මේ පොත ලියලා තියෙනවා. එහෙනම් අදට මම ගිහින් එන්න. ආයි දවසක ලස්සන පොතක් අරන් ඔයාලා බලන්න එන්න.